30 අවුරුදු ත්‍රස්තවාදයක් තිබුණා. මේ ත්‍රස්තවාදයට විරුද්ධව සටන් කරපු රාජ්‍ය නායකයෝ ජනාධිපතිවරු ගණනාවක් හිටියා. ඒ ජනාධිපතිවරු සියලු දෙනාම නිල නිවාස වලින් එළියට ඇදලා දැම්මා. උන්ගේ ආරක්ෂාව අඩු කරා, වරප්‍රසාද කප්පාදු කරා. දැන් ඇත්ත වශයෙන්ම මේක ගත්තම මේ ඔවුන් කිසියම් විදියකට මේ බිලි දෙන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමක් වගේ. මොකද අපි පැහැදිලිව දන්නවා බෙදුම්වාදී ත්‍රස්තවාදය රට ඇතුලේ පරාජයටපත් කරාට ජාත්‍යන්තර වශයෙන් LTT ඩයස්පෝරාව ඒ වගේම LTT ත්‍රස්තවාදයේ අංකෝකම් කාම ක්‍රියාත්මක වෙනවා. රට ඇතුලේ තොල්මන් කරනවානේ තනින් තන. රයිට්. ඉතින් එවැනි තත්ත්වයක් තුල දැන් මේ විදිහට ගිහිල්ලා මේ කියයිනේ මහින්ද මහත්තයාටත් කවුරු හරි ඇවිල්ලා මේ වෙඩි තියලා දාලා කියයිනේ මේක පාතාල කල්ලි දෙකක් අතර මේ ගැටුමක් කියලා මේකේ ප්‍රතිඵලයක් විදියට සහසම්බන්ධයක් විදියට කියලා. ඉතින් මේක ඕන කෙනෙකුට වෙන්න පුළුවන් නේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට වෙන්නත් පුළුවන්, චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට වෙන්නත් පුළුවන්, රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වෙන්නත් පුළුවන්. නේද? ඔව්. ඉතින් අද කිසිම කෙනෙකුට, ඒ කියන්නේ පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ට ආරක්ෂාවක් නැහැ. උන්ගේ ආරක්ෂාව ඉවත් කරලා. දැන් පොලිස්පති අතේ තමයි මේ සියල්ල තීරණය වෙන්නේ. පොලිස්පති තමයි තීරණ ගන්නේ ආරක්ෂාව දී යුතුද නැද්ද කියන එක සම්බන්ධයෙන්. ඒකට සම්පූර්ණයෙන් කියන්නේ මේ පොලිස් රාජ්‍යයක්ද දැන් මේ නිර්මාණය වෙලා තියෙන රටේ මහජනයාගේ ඡන්දයෙන් තේරීපත් වුණු මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව පිළිබඳ අද පාර්ලිමේන්තුවට තීරණ ගන්න බෑ. ඊට උඩින් පොලිස්පතිවරයා ඉන්නවා. එහෙම නැත්නම් ආරක්ෂක ලේකම්වරයා ඉන්නවා. එහෙම නැත්නම් අඩුම වශයෙන් පාර්ලිමේන්තුවට ඇහුම්කන් දෙන්නේ නැති පොලිස් ඇමති කෙනෙක් ඉන්නවා. දැන් මේක ඉතාම භයානක තමයි. මේක පොලිස් රාජ්‍යයක් වෙන්නද මේ යන්නේ? මොකද්ද සුගීෂරෝ හිතන්නේ? නෑ ඔබතුමා කියුවේ හරි. මේ කෙලින්ම පොලිස් රාජ්‍යයකට යන්නේ. මේ කෙලින්ම තනි පක්ෂයක් මේ රට පාලනය කරන චීන කොමියුනිස්ට් ක්‍රමයට තමයි මේ යන්නේ. මේ යන්නේ අර පැලවත්තේ බොල්ෂෙවික් ඒ ක්‍රමයේම තමයි මේ ඇප්ලයි කරගෙන යන්නේ. ඒකින්ද ඔබතුමා කිව්වා වගේ මේ කෙමෙන් මේ ගමන් කරන්නේ ඒක දිහා. දැන් මෙයාලා දුන්න පොරොන්දු වලින් 1329න් එකක් ඉෂ්ට කරානේ. අපි ඒක අවවාදයෙන් පිළිගන්න ඕන. 86 අංග 4 දරන විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත සංශෝධනය කරා. ඒක මැතිවරණ වේදිකාවෙත් කිව්වා ඒක කරා. හැබැයි නිශාන්ත මහත්තයා මේ කරේම මහින්ද රාජපක්ෂ නායකතුමාට රිද්දන්න ඕන හින්දා. දැන් මහින්ද රාජපක්ෂ නායකතුමාට ගෝඨාභය ජනාධිපති චන්ද්‍රිකා මැතිණිය මෛත්‍රී ජනාධිපතිතුමා මේ කවුරුවත් මේ ගේයින් අයින් කරා, ආරක්ෂාව අයින් කරා, වාහන අයින් කරා කියලා මේ රටේ ආර්ථිකයට මොකද උනේ? පොල් ගෙඩිය මිල අඩු වුණාද? කීරි සම්බවල කීරි සම්බදෙන් 350ට ගන්නක් නැහැ. දැන් ගෙන්නන එක පොන්නි සම්බත් නැහැ. ඉතින් මේ කිසිම දෙයක් රටේ ආර්ථිකයේ දැනෙන දෙයක් උනේ නැහැ. මේ සම්පූර්ණයෙන්ම කරේ ඩයස්පෝරාව සතුටු කරන දෙයක්. ඩයස්පෝරාවල ප්‍රශ්න තියෙනවා මේ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ඔබ කියන්නේ සුගීෂර කිසියම් විදිහකට මේ දෙමළ ඩයස්පෝරාව හරි LTT ඩයස්පෝරාවත් එක්ක මේ ආණ්ඩුවට සහසම්බන්ධයක් තියෙනවා කියනද? ඔවුන් බලයට ආවේ ඔවුන් එක යම් කිසි ඩීල් එකක් ඇතුව කියලාද කියන්නේ? ඡන්ද ප්‍රතිඵලය දැක්කමත් අපිට දැනගන්න පුළුවන් නේ. මෙයාලා දිගටම ජනාධිපතිවරණයේ ඉස්සෙල්ලා ඉඳලා මේ ඩයස්පෝරාවත් එක්ක හොඳ මේ අවබෝධයකින් වැඩ කරේ. දැන් බලයට ආ විතරයි උතුරේ වවුනියා ගුවන් හමුදා කඳවුරේ තියෙන ඉඩම් විශාල ප්‍රමාණයක්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා දෙන්න බෑ කියප එකක්. දැන් මේ රටේ කරා. ඔව් මේ රටේ මිනිස්සු හිතුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ සාම සාකච්ඡාවේ මේ කාලේ අපි මතක විදිහට ඉතින් රනිල් ජනාධිපතිතුමාත් කිව්වා මේක දෙන්න බෑ උපාය මාර්ගය වශයෙන් අතිශය වැදගත් වෙනවා දෙන්න බෑ කියලා. ඒක නිදහස් කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. අලිමංගඩ මුර කපුල් ඇතුළු ඒ විශාල ප්‍රමාණයක් නිදහස් කරා. ඊළඟට අපි දැක්ක ජිනීව වල තිබිච්ච දියාරු ප්‍රතිපත්තිය සම්පූර්ණ වචනයක් කතා කරේ නෑ. යෝජනාව සම්මත වෙන්න ඉඩ ඇයි? සම්මත වෙන්න ඉඩ ඇරලා කියනවා. බෙදීමක් කිල්ලුවේ නෑ. බෙදීමක් කිල්ලුවා නම් රටේ සල්ලි නාස්ති වෙනවලු. ඉතින් ඒ හින්දා මේ හැබැයි මෙයාලා කියන්නේ ශාන්ත මහත්තයා කදිර ගාමර්ලා කියලා. මේ කයි ගාමර්ලා ටික වැඩබැරි ගාමර්ලා ටික කදිර ගාමරු මහත්තයාට අපහාස කරන නිසා මෙතුමන්ලා මේ පනත ගෙනාවෙම මහින්ද රාජපක්ෂ නායකතුමාට රිද්දවන්න ඕනේ හින්දා. ඉතින් රටේ ආර්ථික කිසිම දෙයක් උනේ නෑ. අද එතුමාගේ ජීවිතය ඇතුළේ විශ්‍රාමික ජනාධිපතිවරුන්ට අඩුම ගානේ රෝහලකටවත් යන්න බැරි තත්ත්වයක් තියෙනවා. විශාල ජීවිත අනතුරක් මේ තියෙන වටපිට රටේ තියෙන නේද? ඒ කියන්නේ මේ 30 අවුරුදු යුද්ධය ඇතුළේවත් මේ රටේ මහජන නියෝජිතයන්ට තිබුණා මීට වඩා යම්කිසි ආරක්ෂාවක් තිබුණානේ.
යුද්ධයක් තියෙද්දි ඔව්. නේද ඔව්. මේ විදිහටම පාතාල ලෝකෙත් හිටියා යුද්ධෙත් තිබුණා LTT සංවිධානයේ දකුණු පළාතෙත් ක්‍රියාත්මක වුණා කොළඹත් ක්‍රියාත්මක වුණා ඒ තියෙද්දිත් මේ වගේ මේ මහදවල් ඇවිල්ලා මේ වෙඩි තියෙන තත්ත්වයක් තිබුණේ නැහැ කොහෙත්ම තිබුණේ නැහැ කිසිම ජනාධිපතිවරයෙක් තිබුණේ නැහැ දැන් ඒ කියන්නේ මේ අධිකරණය ඇතුළට ඇවිල්ලා වෙඩි තියලා යනවනේ අධිකරණය ඇතුළට ඇවිල්ලා තියලා යනවා සභාව ඇතුළට ඇවිල්ලා තියලා යනවා ගෙදර ඇතුළට සාලෙට ගිහිල්ලා තියලා යනවා කාමරේට ගිහිල්ලා කවදාක නොවිදු ඝාතන සංස්කෘතියක් ඇති වුණා. ඉතින් මෙයාලට මේක පුරුදු වෙන්නේ 88 89 මේ ගල් කටස් එකෙන් මේ ටින් බෝම්බේ අරගෙන ඒ ක්‍රියාන්විතේම තමයි මේ රාජ්‍ය බලයත් එක්ක මෙයාලා මේ කරගෙන යන්නේ. ඒ නිසා මහින්ද මේ රනිල් ගෝඨාභය චන්ද්‍රිකා මේ මෛත්‍රීපාල මේ සියලු ජනාධිපතිවරු මේ රටට යමක් කර උදවිය. අඩුපාඩු තියෙනවා විවේචන තියෙනවා. හැබැයි ඔවුන් මේ රට තිබිච්ච තැනින් දශමයක් හෝ ඉස්සරහට ගෙනියන දායක වෙච්ච උදවිය. ඒ නිසා ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරන එක අපේ වගකීමක්. අනුර කුමාර ජනාධිපතිතුමා හිතනවා ඒක එසේ නෙමෙයි කියලා. හැබැයි එතුමා රටට කියනවා T56 මෙච්චර ප්‍රමාණයක් අතුරු ගහන් පාතාලය යතේ තියෙනවා. පාතාල කල්ලි මෙච්චර ප්‍රමාණයක් තියෙනවා ඒක අවදානම් කියලා. හැබැයි එතුමා මේ නායකයින්ගේ ජීවිත ටික අවදානම් දාලා තියෙනවා. මොන හරි ජීවිතේට වුණොත් ඉතින් ඕක වුණොත් ඊට පස්සේ ගියයි මේ තංගල්ලේ මහින්ද කොල්ලුපිටිය රනිල් පාතාල අහවල් කණ්ඩායමත් එක්ක සහ සම්බන්ධ තිබුණා. මෙන්න මෙයාත් එක්ක ෆොටෝ අරගෙන ඉතන මෙයාත් එක්ක කෑම කාලා තියෙනවා කියලා අර ලසන්ත මහත්තයට කරා වගේම ඝාතනය වුණාට පස්සේ ඒ නිසල දේහයත් නැවත 3-4 පාරක් ඝාතනය කරයි. ඒක තමයි මෙයාලගේ ක්‍රමය.